කිව්වහම මතක් වෙන්නේ පනාමුර ඇත්ගාල. පනාමුරේ ඇතා. ඉතින් අපි යන්නේ පනාමුරේ ඇතා හිටිය තැන බලන්න. මේ තියෙන්නේ පනාමුරේ ඇත්ගාල. අද වෙනකොට ඉතුරුලා තියෙන වෙන්නේ කොටන් ටික විතරයි. පාර අයිනමයි තියෙන්නේ. පනාමුරේ පොලිස් ස්ථානයෙන් ඇතුළට තියෙන පාර දිගටම ආවට පස්සේ මෙතෙන්ට එන්න පුළුවන්. මේ බාන් මේ කොටන් එන්න ශක්තිමත් ඒවා අවුරුදු ගාන පරණයි. ගොඩක් මහතයි මොකද අලිට කඩන්න බැරි වෙන්න තමයි මේ හදලා තියෙන්නේ. අලින්ට පෙල්ලන්න බැරි වෙන්න මේ වටේටම වට කළා තමයි මේ විදිහට වැටක් හදලා තියෙන්නේ. ඉතින් අපි යන දවස් මෙතන තොරණක් ගහලා තියෙනවා. මොකද්ද බලමු. පනාමුරේ ඇත්රාජ උපහාර උත්සවය. එහෙම ඒවත් තියෙනවා මෙතන හොඳයි. එතන ගොඩනැගිල්ල නම් තියෙන ගරා වැටලා. අගෝස්තු 29 පනාමුරේ ඓතිහාසික ඇත්ගාලේදී පනාමුරේ ඇත්රාජා 75 විරු සමර උපහාරය. ඒ වගේ උපහාර උත්සවයක් තිබිලා තියෙනවා මෙතන. පනාමුර ඓතිහාසික ඇත්ගාල දැන්ට ඉතිරි වී ඇති එකම ලී කණුව. ඉතින් අර කණු ටික මේ මෙච්චරයි තියෙන කණු කීපයක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. වැට තියෙනවා වටේට ගහපු. තමතර මේ අලි බඳින්න වගේ ගත්තු ගල් ඒවා තියෙනවා. අතන ඇතාගේ අනුරුවක් හදලා තියෙනවා. පිටෙන්ට යම් බලන්න. පොඩි පාලමක් තියෙනවා. පනාමුරේ ඇතා ගැන ඇතා නෙමෙයි ඇත්තටම හත්ති රාජයා ගැන ගොඩාක් කතන්දර තියෙනවා කියන්න. ඉස්සර පොඩ්ඩක් මේ වටේ පොඩ්ඩක් බලලා ඉන්න කොහොමද කියලා. මේ පනාමුරේ හස්ති රාජයාගේ උසට සමාන අනුරුවක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ ප්‍රමාණය තමයි ඇතාගේ සාමාන්‍ය උස ප්‍රමාණය. අවුරුදු 25ක් විතර හස්ති රාජයෙක් ඒ වගේම අඩි 9ක් වගේ උසක් තියෙනවා. ළඟදී මේක පේන්ට් කරලා හොඳට හදලා තියෙනවා. මෙතන වල් බිහි වෙලා තිබුණ ඉස්සර නම් දැන් ආපහු හොඳට මෙතන සුද්ධ බුද්ධ කළා. මෙතන සමරු වැඩසටහන් මෙහෙම තියෙන නිසා හිතම හොඳයි වගේ දෙයක් කරන එක. මෙතන මේ නිරූපණය කරලා තියෙන්නේ මේ හස්ති රාජයා අර කොටයක් කඩන එකක්. ඒ කියන්නේ තමාගේ පිරිවර මෙතන කොටු කරලා තිබිලා තියෙනවා. ඉතින් ඒ කොට යක් පෙල්ලගෙන කඩන අවස්ථාවක් තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ හස්ති රාජයාගේ. මේ බිමේ තමයි ඇත්ගාල පිහිටලා තිබිලා තියෙන්නේ. ඇත්ගාල හදලා තියෙන්නේ ෆ්‍රැන්සිස් මොලමුරේ කියන ලංකාවේ ප්‍රථම කතානායකයා. එයා තමයි මෙතන ඇත්ගාලක් නිර්මාණය කරලා හදලා මේ ප්‍රදේශයේ ඉන්න ඇත්තු මේක ගොඩක් කලින් ඉඳන් මේ ප්‍රදේශය විතර නෙවෙයි තවත් තැන්වල කරලා තියෙනවා. ඉතින් මේක තමයි ලංකාවේ අවසාන ඇත්ගාල. මෙතනින් පස්සේ ඇත්ගාලවල තිබුණේ නැහැ. ඒකටත් හේතුව මම කියන්න. එතකොට මේ ප්‍රදේශ සම්පූර්ණයෙන් අර වගේ අපි මුලින් දැක්ක කණු වගේ හදලා කොටු කරලා අවසන් වතාවට අලි හැතුන් 21ක් 27ක් සමාන 27ක් කොටු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හදන්නේ මෙහි ඉන්න අලි ඇතුන් වෙන්දේසි කරලා බ්‍රිතාන්‍යයට මේ යවන එක තමයි කරන්නේ විකුණන එක. ඉතින් ලංකාවෙන් අලි සම්පත ඒ විදිහට තමයි ඉස්සර කාලේ විකුණලා තියෙන්නේ. ඉතින් මෙතන මේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ තියෙන්නේ වතුර පාරක්. මේ වතුර පාර තියෙන විශේෂත්වය තමයි මේකේ ඉන්නේ පොළොව අභ්‍යන්තරේ ඉඳන්. මේ හරි මේ විදිහට ගලාගෙන ගියාට අපිට ඉස්සරහට ගියොත් බලා ගන්න පුළුවන් පොළොව අභ්‍යන්තරයෙන් තමයි වතුර පාර මත. මෙතන විශාල වතුර පාරක් එළියට එනවා පේනවා. නැත්නම් මේ වගේ ගඟක් වගේ ගලාගෙන යන විදිහක් නැහැ. දැන් සෑහෙන මේ හොඳ වතුර පාරක් එනවා. එතකොට අපි යම් මේක පොඩ්ඩක් පටන් ගන්න බලන්න. මෙතන ඉඳන්වත් එහෙම දාලා තියෙනවා. හරිම පිරිසිදු වතුර. මොකද මේට පොඩ්ඩක් එහෙන් තමයි මේක පටන් ගන්නෙ. පොළොව යටින් එන මෙතන මම හිතන්නේ කට්ටිය අද නානවා.
මෙතන තමයි මේ බුබුල මතුවෙන්නේ වතුර ටික. අන්න මම වීඩියෝ කරගන්න. නෑ නෑ ඔයාව පේන්නේ. ඒ කට්ටිය සන්තෝෂෙන් නානවා මෙතන මොකද පිරිසිදු වතුරක් තියෙන්නේ. මේ වතුර කිවුල් නේද? ලුණු රහක් වගේ තියෙනවනේ. ලුණු රහක් වගේ තියෙනව නේද? කිවුල් ගතියක් තියෙනවනේ. කිවුල් ගතිය. අන්න අර හරියෙන් තමයි බුබුල වතුර ටික මතුවෙන්නේ. ඉතින් එහාට මුකුත් ගඟක්වත් නැහැ. ඉතින් යටින් වතුර මතුවෙන. එතන කොටන් දාලා ගල් දාලා වහල් තියෙන. ඒ වුණාට වතුර පාර දිගට මේ විදිහට ගලාගෙන යනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ වතුර කිවුල් හා ලවණ ගතියෙන් තියෙනවා. ඉතින් අර අලියැත්තු ලුණු රහට කැමති නිසා මෙතෙන්ට ඇවිල්ලා තිනවා වතුර බොන්න. අන්න ඒක නිසා තමයි මෙතෙන්ට අලියැත්තු ගොඩක් එන නිසා මේ ප්‍රදේශයේ කොටු කරලා ඒ අලියැත්තු ටික කොටු කරගන්න ඇත් ගාලක් හදලා තියෙන්නේ. මෙතන වතුර ටික හරිම පිරිසිදුයි. ඒක පොළොවේ මතුවලා මෙතනින් මේ ගලාගෙන යන්නේ ඒ ගාම මතුවෙච්ච වතුර ටික. ඉතින් ඒ වතුර පොඩි කිවුල් රහක් තියෙනවා කියලා අර පොඩි කට්ටියත් කිව්වා. ඉතින් මේ අලියැත්තු මෙතෙන්ට එන්නේ ඒ වතුර බොන්න. මොකද ලුණු රහ නිසා. ඉතින් එතකොට මේ ප්‍රදේශයේ කොටු කරලා මේ විදිහට අලි කොටු කරගෙන ඒගොල්ලෝ අල්ලගෙන බැඳලා හීලෑ කරලා වෙන්දේසි කරන එක තමයි මෙතන වෙලා තියෙන්නේ. දැන් මෙතන මේ තියෙන සංසිද්ධිය තමයි මේ අනාමුරේ ඇත් රාජා කිව්වට ඇතෙක් නෙමෙයි හස්ති රාජා කියන්නේ අලියෙක්, ලොකු සද්දන්ත අලියෙක්. ඉතින් මේ අලියා සමග මේ කණ්ඩායම කොටු වෙනවා මේ ස්ථානයේදී. අලියතුන් කියන්නේ අලි 26ක්. ඒ කියන්නේ පැටවුත් එක්ක 20 මෙයත් එක්ක 27ක් මේ ස්ථානයේදී කොටු වෙනවා. එතකොට හීලේ අලියතුන් ඒ වගේම ගොව්වන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා මේ ප්‍රදේශයේදී ඒගොල්ලෝ හීලෑ කරනවා. සාමාන්‍යයෙන් කාලියෙකුට හීලෑ අලි දෙන්නෙක් දාලා දෙපැත්තෙන් තද කළා ඊට පස්සේ පිටිපස්සේ කකුල් වලට විලංගු දාන එක තමයි කරන්නේ. ඒ විදිහට තමයි අලි බඳින්නේ. ඊට පස්සේ හීලෑ වෙනවා. ඒ වද එහෙම දෙනවා. කොමාරි ඒ විදිහට තමයි හීලෑ කරන්නේ. ඉතින් මෙතන හීලෑ නොවුණු එකම අලිය තමයි මේ පනාවරේ හස්තියා. මොකද එයා තමයි කණ්ඩායමේ නායකයා. ඉතින් මේ කණ්ඩායමේ නායකයා දැනගන්නවා මෙතන ඒගොල්ලෝ කොටු කරනවා කියලා. ඒගොල්ලන්ට නිදහස් නැති වෙනවා. මොකද පිරිමණ පැටවු ඉන්නවා. ඉතින් මේ හස්තියා මෙල්ල වෙන්නේ නැහැ. එයා හීලේ අලියතුන් මෙයාව කොටු කරගන්න හදනවා. එන හීලේ ඇතෙකුටත් මේ හස්තිය පහර දෙනවා. කිසිම බයක් සැක නැතුව ඒ හස්තිය ඇතත් ගිහිල්ලා වැටෙනවා. ඒ වගේ ජව සම්පන්න හස්තිය තමයි මේ පනාමුරේ හස්ති රාජයා. ඒකට මොනම විදිහකින්වත් දවස් 6ක් 7ක් විතර බලලා තිනවා මෙල්ල වෙන්නෙම නැහැ. පස්සේ ෆ්‍රැන්සිස් මොළමුරේ තීරණය කරනවා මේ ඇතාට අලියට මේ ඇත් ගාලෙන් යන්න දෙන්න ඕන කියලා. ඊට පස්සේ මෙයා වෙනම තැනකට කොටු කරනවා. එතකොට අනිත් අලි ටික තරමක් දුරට හිරෑ වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බැඳලා. නමුත් මේ හස්තියව මොන විදිහකම බඳින්න හම්බෙන්නේ නැහැ. යාව රැහැන්පට එහෙම කඩාගෙන යනවා. කොටන් එහෙම කඩනවා. කොහොම හරි මෙතෙන්දී මෙයාව එක තැනකට කොටු කරනවා. කොටු කළා එයාගේ ගේට්ටුව අරිනවා යාට යන්න කැලේට. නමුත් මෙයාගේ තියෙන විශේෂත්වය තමයි එයා යන්න කලින් ආපහු බලනකොට අනිත් 26 දෙනාම එන්න විදිහක් නැතු ඉන්නවා. ඒක නිසා මේ හස්තියා යන්නේ නැහැ. ආපහු ගාල ඇතුළට එනවා. ගාල ඇතුළට ඇවිල්ලා අනිත් අලිත් එක්ක අර හීලේ අලිත් එක්ක සටන් කරනවා. ඒ වගේම ඉන්න මිනිස්සු පන්නනවා. ඒ තියෙන කොටන් වගේ ඒවා පෙල්ලන්න උත්සාහ කරනවා. ඉතින් මේක තවදුරටත් ෆ්‍රැන්සිස් මොළමුරේට ඉවසන්න බැරි නිසා එයා තීරණය කරනවා වෙඩි තියන්න. ඊට පස්සේ සෑම් කියලා දක්ෂ වෙඩික්කාරයෙක් එනවා මේ ප්‍රදේශයට. එතකොට දැන් මේ වටේ ඉන්න ඔක්කොම මිනිස්සු මේ සංසිද්ධිය බලන්න ඇවිල්ලා තියෙන්නේ. අර ඉස්සරහා පේන වැටෙන් එහා පැත්තේ මිනිස්සු ගොඩාක් කට්ටාල ගහගෙන බලන් ඉන්නවලු. ඒ වගේම ඒ කාලේ හිටපු සොල්බරිය ආණ්ඩුකාරයාත් මේක බලන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල පිරිසක් ආණ්ඩුකාරවරු ඔක්කොම ඇවිල්ලා මේක බලන් ඉන්නකොට අර වෙඩික්කාරය ඇවිල්ලා මේ ස්ථානයේදී ඇතා අලියා ඉස්සරහට එනකොට දන බිම එයාගේ දනිස් තියලා ඉලක්කය අරගෙන හරියට ඇතා අලියාගේ නල්ලට වෙඩි තියනවා. ඊට පස්සේ ඇතා එහෙමම මේ හරියදී මැරිලා වැටෙනවා. ඉතින් මේක දැකපු ගොඩක් දෙනා කම්පාවටපත් වෙනවා. ගොඩක් අය අඬනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මේකට ගොඩක් විරුද්ධ වෙනවා. පස්සේ ඒක ලංකාවේම එක රැල්ලක් විදිහට යනවා. කොහමරි අන්තිමට ආණ්ඩුවට තීරණය කරන්න එනවා ලංකාව තුළ ඇත්ගාල් පවත්වා ගන්න බෑ කියන එකට. ඊට පස්සේ වෙනම නීතියක් ගෙනල්ලා ඇත්ගාල් පවත්වාගෙන යන එක තහනම් කරනවා. ඉතින් ඔන්න ඕක තමයි
කතන්දරේ. ඉතින් ලංකාවේ ඉන්න අලි වෙන්දේසීකරණ එක නැවතුනේ පිටරට විකුණුනේ නැවතුනේ මේ පණාඹුරේ හස්ති රාජාගේ දිවි පූජා කිරීමත් එක්ක තමයි. ඊට පස්සේ තමයි ලංකාවේ ඇත්ගාල් කියන එක අවසන් වුණේ. මේ තමයි අවසාන ඇත්ගාල. ඉතින් තමාට නිදහසලා යන්න අවස්ථාව දුන්නත් තමන්ගේ රැළ තමන්ගේ කණ්ඩායම දාලා ගියේ නැතුව වුන් නිදහස් කරගෙන යන්න ඒ ජීවිතේ පරදුවට තියලා සටන් කරලා අන්තිමට ජීවිතේ පූජා කරපු එකෙන් ලංකාවේ ඉන්න අනිත් ඉදිරි අනාගතයේදී ඇතිවෙන අලින්ටත් ඇතුන්ටත් අබේදානෙ හම්බුණා මේ ජීවිත පරිත්‍යාගය තුලින්. ඉතින් ඒක නිසා තමයි මේ පණාඹුරේ හස්තියා බෝධිසත්ව ඇතෙක් කියලා කියන්නේ ගොඩක් අය. සොල්බරි ආණ්ඩුකාරවරයා පස්සේ නීතියක් ගේනවා මෙතන ඇත්ගාල් තහනම් කරන්න. ඒ වගේම ෆ්‍රැන්සිස් මලමුරේ කියන පුද්ගලයා කියන්නේ එයා තමයි මඩුවන්ගල වලව්ව අන්තිමට භාරකාරීත්වය දරලා තියෙන්නේ. ලංකාවේ පළවෙනි කතානායකයා. ඔහුට අන්තිමට කතානාය පුටුවේදීම හෘදයාබාධයක් හැදලා මිය යනවා. ඉතින් මිනිස්සු කියන්නේ ඒක දිට්ඨ ධම්ම වේදිනී කර්මයක් කියලා. මොකද අලියැත්තු ගොඩක් එයා විකුණලා තියෙනවා, වෙන්දේසි කරලා තියෙනවා. ඉතින් එතන තියෙන ප්‍රධානම දේ තමයි ගොඩක් ඇතින්නියෝ තමන්ගේ පැටවුන්ගෙන් වෙන් වෙනවා. කිරිබොන වයසේ පැටවු වෙන් කරනවා. ඇතින්නියෝ වගේ කට්ටිය පිටත් කරනවා පිටරටට. පොඩි පැටවු ටික තියා ගන්නවා. සමහරවිට පොඩි පැටවුන් වෙන් කරනවා දෙමව්පියන්ගෙන්. ඉතින් ඒ වගේ අර බොහොම අමානුෂික විදිහට ඒක සත්තු වුණාට ඒක ලොකු අමානුෂික දෙයක්. එතන කළා තියෙන. ඉතින් ඒ දේවල් නැවතුනේ එකට ස්තුතිවන්ත වෙන්න ඕනි පණාඹුරේ හස්තියට. මේ තියෙන්නේ පණාඹුරේ ඇත්රාජයාගේ ඡායාරූපයක්. මේ වෙඩි තියෙන මොහොතේදී ගත්තු ඡායාරූපයක් තමයි තියෙන්නේ. ගොඩක් කලාකාරී විදියට හැසිරෙන වෙලාවේ ගත්තු ඡායාරූපයක්. දස් 950 තමයි වෙඩි තියලා ඝාතනය කරන්නේ. මේ වැට ගොඩක් ලොකුයි. වැට හදලා එහා පැත්තෙන් මුක්කු ගහලා තියෙන්නේ මේ වැටට. අලිය ඇවිල්ලා වැට පෙල්ලන නිසා. මේක ඉස්සර මෙහෙම කවුළු නෑ. මේ හැම තැනම තිබිලා තියෙනවා. මේ හැම තැනම වැහිලා තියෙන්නේ. අද නෝටේ ඔක්කොම ගැලවිලා තියෙන්නේ. මේ ඉතින් එහා පැත්ත තමයි අට්ටාල ගහගෙන මිනිස්සු මේ සිද්ධිය බලන් ඉඳලා තියෙන්නේ. අද නෝටේ ඉතිරලා තියෙන මේ වැට තමයි.